නාවේ ඔයාලගේ ලෝයින්ට් ෆෝන් වල ෆෝන්ස් වැඩි කරගන්න පුළුවන් වීඩියෝ. ඉතින් ගොඩක් අයගේ ෆෝන් ගොඩක්ම රත් වෙනවා ඒ වගේම ගොඩක් ලැග් වෙනවා. ඉතින් අපි ලැග් එක අඩු කරන විදිය අද වීඩියෝ එකෙන් බලමු. ඉතින් අපි වැඩි කරන්තුව වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලා ඉස්ලාම් යන්න ඕනේ සෙටින්ග්ස් වල. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙන්න මේ about phone කියන එකට. ෆෝන් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන දැන් මේක කරන්නේ අපි develop options වලින්. ඉතින් ඔයා develop options වලට ගියට පස්සේ මෙන්න මෙතන bill number කියලා එකක් තියෙනවා ඔයාලගේ ෆෝන් වල. අන්න ඒක ඔයාලා මෙහෙම පස් පාරක් ඔබන්න ඕනේ. හරිද? ඒක මෙතන වැටෙනවා developer mode has enabled කියලා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන develop options වලට යන්න ඕනේ. ඉතින් develop options වලට ගියට පස්සේ ඔයාලට මෙහෙම පල්ලෙහාට යන්න ඕනේ මේ settings වල. මෙතනින් පල්ලෙහාට ගියට පස්සේ ගොඩක් පල්ලෙහාට යන්නත් ඒවා මේ Bluetooth වල හරියට ගියට පස්සේ මේ හරිය මෙතන තියෙනවා window animation scale කියලා. ඉතින් window animation scale එකයි transition animation scale එකයි animated duration scale එකයි ඒ ඔක්කොම ඔයාලා දැන් ඔයාලගේ සාමාන්‍ය standard phone වල තියෙන මේ scale 1.5 කියලා. ඉතින් ඔයාලා ඕනනම් මෙන්න මෙහෙම 1 දාන්න 1x දාන්න නැත්නම් ඔයාලට පුළුවන් මේක ඕෆ් කරලාම දාන්න. හැබැයි ඕෆ් කරන්නවත් එපා. මොකද මේ ඕෆ් කරපුවම පොඩ්ඩක් දැන් මේ ෆෝන් එකේ ස්ට්‍රක් වෙනවා. ඒ හින්දා මේ එක දාලා තියාගන්න. එතකොට ඔයාලගේ animation transition මාරම fast. ඉතින් තවත් දෙයක් තමයි ගොඩක් අයගේ ෆෝන් වල apps ගොඩක් lag වෙනවා. ඉතින් දැන් මේ Spotify බලුවොත් එහෙම Spotify එකේ සාමාන්‍යයෙන් ඒක lag වෙනවා නම් ඔයාලා ඒකේ lag එක හදාගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඒ වගේම ඔයාලගේ ඔය apps එහෙම ගොඩක් වැඩ කරන්න නැතු වෙන වෙලාවට අන්න ඒක fix කරන්න විදිය මම පෙන්නනවා. ඉතින් ඔයාලගේ settings වල ගිහිල්ලා ඔයාලා apps වලට යන්න ඕනේ. ඉතින් apps වලට ගිහලා ඔයාලගේ app එක හොයාගන්න දෙනින් දැන් ඔයාලා හිතමු ඔයාලා Chrome lag වෙනවා කියලා. ඒතර ඔයාලා මේ Chrome app එකට ගිහිල්ලා ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලා පල්ලෙහාට ගියට පස්සේ මෙතන storage කියලා මේ option එකක් තියෙනවා. ඒ storage option එකට ගියට පස්සේ මෙතන පේනවා ඔයාලගේ Apple app එකේ තියෙන storage එකයි ඔයාලගේ data තියෙන storage එක cache. ඒ වගේම total එකක් පෙන්වනවා. ඉතින් මේ cache කියන්නේ නිකන් කුණු ගොඩක් වගේ නේ ඒක වැඩන්නේ නැහැ. එහෙනම් ඔයාලා මෙන්න මෙතන තියෙනවා මේ පල්ලෙහා clear cache කියලා. අනේ clear cache කරපුවම මේක cache ටික නැතිනවා. ඒතර ඔයාලගේ නිකන් කුණු files නැති වෙලා ඒ app එක ගොඩක් ස්මූත් වෙනවා. apps වැඩ කරන ඉතින් අපි බලමු ඒ apps කොහොමද ලිමිට් කරන්න කියලා. ඉතින් ඔයාලා යන්න ඕනේ මේ Android phone වල නම් මෙතන device care කියලා තියෙනවා. ඉතින් අපි device care වලට device care වලට ඊට පස්සේ මෙතන තියෙනවා battery කියලා. ඉතින් battery එකට යන්න. ඊට පස්සේ battery එකට ඊට පස්සේ මෙතනින් පල්ලෙහෙන් පේනවා මෙතන background usage limits කියලා. ඉතින් ඔයාලා ඒකට යන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන sleeping apps සහ deep sleeping apps කියලා. ඉතින් deep sleeping apps කියන්නේ මේවා කවදාවත් background එකේවත් notification එකක්වත් update එකක්වත් වෙන්නේ නැහැ. ඉතින් මේවා අපි open කරොත් විතරයි ඒවා active වෙන්නේ. ඉතින් මේ sleeping apps කියන්නේ ඒ sleeping apps run වෙන්නේ ඔයාලගේ background එකේ විතරයි updated notification එකක් ඉන්නේ නැහැ මේ apps වලින්. ඉතින් deep sleeping apps වල ඔයාලගේ ඔය heavy apps තියෙනවා නම් දාගන්න. ඒක ඔයාලගේ phone වල performance බහින්නේ නැහැ. මොකද background apps වල active භාවය නැති හින්දා. එතන ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි Lucky Tunic මේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් අපි වීඩියෝ එකක් දාපුවම ඔයාලගේ phone එකේ notification එකක් ආදාරෙන් එනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි.